අයින්ස්ටයින් මේ නම ඇහුණ ගමන් අපේ හිතේට එන්නේ මොකක්ද? දෙවන්ත බුද්ධිමතෙක්. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒ කතාවේ අපි කවුරුත් නොදන්න පැත්තක් ගැන. කම්මැලියෙක් කෙර හංවඩු ගැහුණු කෙනෙක් කොහොමද පුරාවෘත්තයක් බවට පත්ුනේ? අන්න ඒක තමයි අයින්ස්ටයින් ආචරණය. හිතන්න, ඔහු කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. මේක කිව්වේ වෙන කවුරුත් නෙවෙයි, ඉතිහාසයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම බුද්ධිමතෙක් ගැන, ඔහුගේම ගුරුවරු. ඉතින් කා ගැනද මේ කතා කරන්නේ? කවුරු වෙන්නේ නැද්ද මේ තරම් දරුණු විවේචනයකට ලක්ුනේ? ඔව්, ඒ වෙන කවුරුත් නෙවෙයි, ඇල්බර්ට් අයින්ස්ටයින්. හිතා ගන්නත් බෑ නේද? ලෝකයේම බුද්ධිය සංකේතයේ විදියට දකින මේ පුද්ගලයා තමයි අනාගතයක් නෑ කියලා අයින් කරලා තිබුණේ. ඉතින් මෙතනින් තමයි අපේ කතාව ඇත්තටම පටන් ගන්න. හොඳයි, පළවෙනි කොටස ප්‍රතිභාව පිළිබඳ මිත්‍යාව. අපි බලමු මේ නිරූපකයේ පිටුපස තියෙන ඇත්ත කතාව. මොකද අපි හැමෝම හිතාගෙන ඉන්නේ අයින්ස්ටයින් කියන්නේ ඉපදුණු ගමන්ම ලෝකය වෙනස් කරන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ඔහුගේ මුල් කාලයේ දිහා බැලුවම ඒක කිසිසේත්ම සුබදායක එකක් නෙවෙයි. හිතන්නකෝ, අවුරුදු 4ක් යනකල්ම හරියට කතා බහ කරගන්න බැරි වුණා. ඔහුගේම දෙමෝපියන් පවා බය වෙලා හිටියේ අනේ මන්දා මේ ළමයට මොකක් හරි බරපතල වැරද්දක් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඉස්කෝලේ ගුරුවරු ඔහුව ලේබල් කළේ පාලනය කරන්න බැරි අපිලිවෙල ළමයෙක් විදිහට. මේ අපි දන්න අයින්ස්ටයින්ද? හරි, එහෙනම් ඊළඟ කොටස නීරසත්වයේ එන්ජින, සංචානනය සහ යථාර්ථය. මේ කියන්නේ අර ගහපු ලේබල් පිටුපස තිබුණු ඇත්ත කතාව මොකක්ද කියන එක. ඇත්තට මෙතන සිද්ධ වුණේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයකට හසු කරගන්න බැරි මනසක් සම්පූර්ණයෙන්ම වරදා වටහා ගැනීමක්. මෙන්න මේක හරිම වැදගත්. බලන්න, එක පැත්තකින් ගුරුවරු ඔහුව දකින විදිය, අනෙක් පැත්තෙන් අයින්ස්ටයින්ගේ ඇත්ත යථාර්ථය. ගුරුවරුන්ට පෙනුනේ කම්මැලි අපිලිවෙල ළමයෙක් කියලා. ඒත් ඇත්තකම ඔහු හිටියේ ගැඹුරු නීරස බවකින් පීඩා විඳිමින්. ඔවුන් කිව්වා අකීකරු කියලා. හැබැයි ඔහු කැමති වුණේ කරුණු කටපාඩම් කරනවට වඩා ගැඹුරින් විශ්ලේෂණය කරන්න. ගුරුවරු හිතුවා ඔහුට කරුණු ගැන උනන්දුවක් නැහැ කියලා. නමුත් අයින්ස්ටයින් නිතරම ඇහුවේ ඇයි කියන ප්‍රශ්නය. ඕනෑම සොයා ගැනීමක පදනම රැන්නේ අන්නේ ප්‍රශ්නය. ඉතින් මේ කම්මැලිකමක් විදියට පිටතර පෙනුනේ ඇත්තටම මොකද්ද? ඒක තමයි නිවැරදි ප්‍රශ්න වලින් පෝෂණය වෙන්න බඩගින්නේ හිටපු මනසක්. ඔහුගේ මනසට ඕන වුණේ පාසලේ උගන්වපු දේවල් ගිරවෙක් වගේ කටපාඩම් කරන්න නෙවෙයි. දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇයි කොහොමද කියන මූලික අවබෝධය. දැන් අපි එනවා කතාවේ තීරණාත්මකම තැනට. මාර්ගෝපදේශනයේ ගිනි පුපුර, තීරණාත්මක හැරවුම් ලක්ෂය. තරුණ අයින්ස්ටයින්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සිදුවීම ගැන තමයි අපි දැන් බලන්න යන්නේ. මේක තමයි ගැටලුවේ ඉඳන් විසඳුම දක්වා ගිය ගමනේ වැදගත්ම පියවර. මේ කතාවේ වීරයා තමයි මැක්ස් ටැල්මෝඩ්. ඔහු අවුරුදු 21ක වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහුට අවුරුදු 11ක් වයස ඇති ඇල්බර්ට් අයින්ස්ටයින්ව මුණ ගැහෙනවා. ඒ හමුවීමෙන් පස්සේ ඔහු අයින්ස්ටයින්ගේ හොඳම මිතුරෙක්, ඒ වගේම ඔහුගේ නිල නොවන උපදේශකයා බවට පත් වෙනවා. අයින්ස්ටයින්ගේ ජීවිතය වෙනස් කරන්න මුල්ුණේ මේ පුද්ගලයා. මේ සම්බන්ධය ඔහුගේ දක්ෂතා එලට ගත්තේ හරියට පියවරෙන් පියවර වගේ. බලන්න, පළවෙනි පියවර මිත්‍රත්වයේ ආරම්භය. අවුරුදු 11දී ටැල්මුඩ් අයින්ස්ටයින්ට මුණ ගැසෙනවා. දෙවෙනි පියවර තමයි බුද්ධිමය ඉන්ධන සැපයීම. ටැල්මුඩ් අයින්ස්ටයින්ගේ කුතුහලය දකිනවා. ඉතින් ඔහු පාසලේ උගන්වන්නේ නැති දේවල්, ඒ කියන්නේ විද්‍යාව සහ දර්ශනය ගැන ගැඹුරු පොත් ඔහුට ගෙනත් දෙනවා. ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. ඒ තමයි තුන්වෙනි පියවර, ප්‍රතිභාවයේ මල්පල ගැන්වීම. නිවැරදි අභියෝගය, නිවැරදි උත්තේජනය ලැබුණු ගමන්ම අයින්ස්ටයින්ගේ මනස පිබිදෙනවා. කොච්චරද කියනවනම් හරිම කෙටි කාලයකින් ඔහු තමන්ගේ උපදේශකයා වුණු ටැල්මුඩ්ගේ දැනුම පවා පහු කරගෙන යනවා. මේකෙන් අපිට පැහැදිලිවම පේනවා නේද? නිවැරදි මඟ පෙන්වීම කියන්නේ සැකවුණු දක්ෂතා එළියට ගන්න තියෙන යතුරු කියලා. හොඳයි, දැන් අපි බලමු මේ මුළු කතාවෙන්ම අපිට විශේෂයෙන්ම වර්තමානයේ නායකයින්ට ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. කම්මැලි බුද්ධිමතාගෙන් පාඩමක්. අද නායකයින් සඳහා මූලධර්ම. මෙතන නායකයෙක් විදියට අපිට ඉගෙන ගන්න පුරුවන් හරිම බලවත් පාඩම් 4ක් තියෙනවා. පළවෙනි එක, කම්මැලිකම කියලා අපිට පේන දේ ඇත්තරම ගැඹුරු නීරස බවක් වෙන්න පුළුවන්. ටීම් එකේ කෙනෙක් උනන්දුවක් නැතුව වගේ ඉන්නවනම් එයා කම්මැලිද කියලා හිතනවට වඩා අපි යාට හරියන අභියෝගය දීලා නැද්ද කියලා හිතන්න. දෙවෙනි එක, අඩුපාඩු පිටුපස අද්විතීය හැකියාවන් සැඟවිලා තියෙන්න පුළුවන්. අයින්ස්ටයින්ගේ අකීකරුකම ඇත්තරම ගැඹුරු විශ්ලේෂණ හැකියාවක් නේද? තුන්වෙනි එක, හරියට ඉලක්ක කරපු මඟ පෙන්වීමකට පුළුවන් නිදාගෙන ඉන්න ප්‍රතිභාවක් අවදි කරන්න. හැම කණ්ඩායමකටම මැක්ස් ටැල්මුඩ් කෙනෙක් අවශ්‍යයි. අන්තිම සහ වැදගත්ම දේ,
මුල් කාලයේ අසමත්වීම් අනාගතය තීරණය කරන්නේ නැහැ. අයින්ස්ටයින්ගේ ඉස්කෝලේ රිපෝට් කාඩ් එකෙන් කවදාවත් කියන්න බැරි වුණා ඔහු කවුරු වෙයිද කියලා. ඔව්. ඔහු තමා අසාර්ථකත්වයන්ට අඩුපාඩුකම්වලට හෝ දෝෂවලට ඔහුගේ හැකියාවන් යටපත් කරන්න ඉඩ දුන්නේ නැහැ. මේක තමයි අයින්ස්ටයින්ගේ මානසිකත්වයේ තිබෙන වජගත්ම දේ. කොච්චර පසුබෑම ආවත් ඔහු සාර්ථක වුණේ අන්න ඒ දැක්ම නිසා. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම අපෙන්ම මේ ප්‍රශ්නේ අහලා බලමු. ඔබේ කණ්ඩායමේ ඉන්න අයින්ස්ටයින් කවුද? සමහර විට හරිම නිහඬව උනන්දුවක් නැතිව පැත්තකට වෙලා ඉන්න සමාජිකයා වෙන්න පුළුවන්. ඔහු බලාගෙන ඉන්නේ ඔබෙන් නිවැරදි ප්‍රශ්නය, නිවැරදි අභියෝගය ලැබෙනකම්. ඔවුන්ගේ සැඟවුණු හැකියාවන් එලිදක්වන යතුරු තියෙන්නේ නායකයා අතේ.